රැස්සක් වෙලා වහිනා තුරා හුස්මක් වෙලා හිස්ත අයිබෝන් ඉතින් අද හැමෝම දන්න කෙනෙක් ඉන්නවා අපේ රවින් අය ඉන්නවා. ඉතින් රවින් අය අයිබෝන් රවින් අය පොඩි හිට් එකක් අහුණා අපේ එඩිටින් එකෙන් ඒකත් එක්ක මේකට මුල පිළිවෙල අපේ මැනේජර් අපේ දිල්ෂාන් අය. ඉතින් දිල්ෂාන් අය කියන්නකෝ ඔයා කොහොමද මේ කතාව පටන් ගත්තේ අද? කතාව පටන් ගත්ත කියන්නේ මේක මෙයාගේ ආසම වෙහිකල් එක. ඉතින් මේ මෙයා ටූර් එකකට ගිහිල්ලා හිටියේ සති 3ක් වගේ. මට ඕරුණා අහන්නේ ඉන්ටීරියර් එක හොඳට කරගන්න. ඉතින් ඉන්ටීරියර් එක කිව්වම ඉතින් එව්රිසිං එක තමයි. මේ මම මනුෂ්‍ය මල්ලිට කෝල් කරලා කිව්වා මේ මල්ලි රවින්න සර්ප්‍රයිස් කරන්න ඕනේ මට. මේ නිසා මට වැඩේ හොඳට කරලා දෙන්න. මං හිතුවටත් වඩා හොඳට ලස්සනට වැඩේ කරලා තිබ්බා. thank you මල්ලි, thank you so much. මේ රවින් අය මොකද යාට හිතෙන්නේ මොටිවේෂන් එක? මං සර්ප්‍රයිස් වෙච්ච විදියට ඔයගොල්ලෝ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඇත්තටම මම බලාපොරොත්තු නැහැ. මං හිතුවේ නෑ ඒ තරම් දෙයක්. මොකද මේක වගේ ඩ්‍රීම් වෙහිකල් එක ගත්තට පස්සේ මේ තරම් උදේට දැක්කමයි. thank you so much. දැන් ඔය ඩ්‍රීම් වෙහිකල් එක ඔයාගේ දැන් මයි ඔළුවේ දිනකෝ MBL lights එකක් දාගෙන මම ඉන්නේ අපි කරන්නේ නැහැ. මම ඉන්නේ එළියට මම ඔයාලට දවවක් විතර පජස් කළා ඒක. මට කරලා දුන්නොත් කොහොමද? ඊට පස්සේ සීට් කවර් සෙට් එකක් වයින් ලස්සනට මම දැන් ෆස්ට් ඉන් මාර ලස්සනයි. ලංකාවේ වෙනතර තමයි ඩිසයින් එක දාලා සීට් කවර් එකක් කරේ. ලස්සන ඇත්තටම. මාර ලස්සනයි. thank you so much.